අපි දන්නවා මේ විවිධ නම් වලින් ওই කංසා දැන් පාසල් තුල පවා දැන් ඇතුල් වෙන්න පටන් ගෙන තියෙනවා. එක වර්ගයක් තමයි මේ මදන මෝදක කියන යම්කිසි ද්‍රව්‍යයක් විශේෂයෙන් ගත්තොත් එහෙම මේක විවිධ හේතු නිසා ආයුර්වේද පනත යටතේ බෙදන්න එහෙම නැත්නම් රෝගියෙකුට ලබා දෙන්න අවස්ථා ලබා දීලා තියෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කාන්තලේ ප්‍රදේශයේ විතරක් පසුගිය මාස කිහිපයක් තුළ ওই මදන මෝදක ගුලි 13258ක් අත්අඩංගුවට පත් කරලා තිබුණා. පසුගිය කාල වකවානු තුළ යම්කිසි ආකාරයෙන් අසනීපයක් නිසා යම්කිසි අවශ්‍යතාවයක් තිබිච්ච අය විතරක් මේක පාවිච්චි කරලා තිබුණා නම් දැන් ගත්තොත් එහෙම මේක ඊටමත් වේගෙන් විශේෂයෙන් පාසල් ළමයි අතරට මේක මේ භාවිතය වැඩි වෙලා තියෙනවා. මේකට අදාළව ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඔන්ලයින් මාර්ග හරහා ඔය කුරියර් මේ සේවා හරහා දැන් ගෙවල් වලටම බෙදෙන තත්ත්වයකුත් නිර්මාණය වෙලා තියෙනවා.